Hi guys, Happy Rand YouTube channel එකේ පළවෙනි වීඩියෝ එකත් එක තමයි ඔයාලා එකතු වෙලා ඉන්නේ. අපි අද ඔයාලව එක්කගෙන යන්නේ හම්බන්තොට රන්න ප්‍රදේශයේ තියෙන බටාත කෘෂි තාක්ෂණ මධ්‍යස්ථානය වෙතට. එහෙනම් අපි අපේ ගමන පටන් ගමු. යන්න කලින් කියන්න ඕන අපේ වීඩියෝ එක බලලා හොඳයි නම් අනිවාර්යෙන් subscribe කරන්න, bell icon එක click කරන්න, like කරන්න, ඒ වගේම comment කරන්න යාළුවෝ. ඔන්න ඉතින් guys අපි දැන් අපේ ගමන පටන් ගන්නවා. අපි නම් දැන් යන්නේ බයික් එකේ. දැන් මේ අපි පහු කරන්නේ මාතර බීච් එක. guys දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ තංගල නගරයට ආසන්න තියෙන තවත් ලස්සන තැනක් වෙන තංගල නේවි ටවර් එක ගාවට. ඔයාලට පේනවා ඇති guys අපි දැන් මේ පහු කරගෙන යන්නේ තංගල්ල හේන කඩුව පන්සල. හරි guys දැන් අපි ඇවිල්ලා ඉන්නේ මේ ඔයාලට පෙන්වන්න ඉන්න ලොකේෂන් එකට. මේක තමයි බටාත කෘෂි තාක්ෂණික මධ්‍යස්ථානය. මේකේ මාර ලස්සන ෆොටෝ ලොකේෂන් ටිකක් තමයි තියෙන්නේ. මේ කෘෂි තාක්ෂණ මධ්‍යස්ථානයට යන්න කලින් අපි ඉස්සෙල්ලම ගියේ මේකේ තියෙන හෙළබුජුන් එකට. මේකේ මාරම රස කෑම ගොඩක් තියෙනවා. ඒ වගේම බෙවරේජස් වර්ගත් ඔයාලට මේකෙන් ගන්න පුළුවන්. ඒ වගේම මේකේ ඉන්න ස්ටාෆ් එකත් මාරම ෆ්‍රෙන්ඩ්ලි. ලස්සන පරිසරයක් දිහා බලාගෙන තමයි කෑම ගන්න තියෙන්නේ. හරි guys අපි දැන් අපේ කෑම ගත්තට පස්සේ ටිකට් එකක් අරගෙන අපි දැන් ඇතුළු වුණා. මේක එක්කෙනෙකුට වෙන්නේ රුපියල් 100ක්. හරි guys දැන් ඔන්න අපි ලස්සනම තැනකින් තමයි මේකට ඇතුල් වෙන්න හදන්නේ. එන්නකෝ බලන්න අපිත් එක්ක. මේ වගේ ලස්සන තැනකින් ඔයාලට පුළුවන් ෆොටෝස්, වීඩියෝස් ඕනි තරම් ගන්න. හරි guys දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ මේකේ පළතුරු උයනට යන පාරට. මේකේ ලස්සන ඩ්‍රැගන් ෆෘට් වගාවක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඌණ භාවිතයේ පළතුරු උයනත් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ මාරම ලස්සන තැනකට. ඒ තමයි මේකේ තියෙන මල් උයන. මේකේ එක එක වර්ගයේ මල් තියෙනවා. දැන් මේ අපි ඔයාලට පෙන්වන්නේ මේකේ තියෙන මල් වර්ග. ඇන්තූරියම්, රෝස, නෙළුම්, ඒ වගේ ලස්සන මල් වර්ග ගොඩාක් මේකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් guys අපි ඔයාලට පෙන්වන්න හදන්නේ මේකේ තියෙන තවත් සුවිශේෂීම ශාක වර්ගයක්. ඒ තමයි පතොක් වර්ග. මේකට ආවොත් ඔයාලට බලා ගන්න පුළුවන් ඕනෑම ජාතියක පතොක් වර්ග. විවිධ වර්ගයේ පතොක් වර්ග මේකේ දැක ගන්න පුළුවන් ඔයාලට. දැන් අපි ඊළඟට යන්නේ තවත් ලස්සන තැන් ටිකක් බලන්න. ඒ යන අතර අපිට මේ චූටි යාළුවෙක් හම්බුණා. එයාත් අපිත් එක්කම ආවා අපි යන හැම තැනටම. guys දැන් මේ ඔයාලට පේන්නේ ඖෂධ උයන. මේකේ විවිධ වර්ගයේ ඖෂධ ගොඩාක් ඔයාලට බලා ගන්න පුළුවන්. හරි guys දැන් අපි ඔයාලව එක්කගෙන යන්නේ මේකේ තියෙන ෆාම් එකට. මේකේ ඔයාලට පේනවා ඇති කුකුල්ලු, ගවයෝ වගේ සත්තු තමයි මේකේ ජීවත් වෙන්නේ. guys ඔයාලට මේ ඊළඟට පේන්නේ අලභෝග වගාව. මේකේ දුර්ලභ ගණයේ අල විශේෂ ගොඩක් ඔයාලට බලා ගන්න පුළුවන්. හිඟුරල, බතල වගේ අල වර්ග ගොඩක් මේකේ තියෙනවා. guys අපිට දැන් ටිකක් මහන්සි ඇවිදලා ඉතින් අපි පොඩ්ඩක් රිලැක්ස් වෙන්න කියලා මෙතන තියෙන මාරම ලස්සන තැනකට ආවා. ඔයාලා බලන්නකෝ මෙතන තියෙන මාරම ලස්සන ලොකේෂන් එක තමයි මේ තැන පිහිටලා තියෙන්නේ. guys මේකේ එළිය වගේම ඇතුළෙත් සාම්ප්‍රදායික අවන්හලක් ඔයාලට බලා ගන්න පුළුවන්.
ගයිස් ඔයාලට දැන් මේ පේන්නේ මේ කෘෂි තාක්ෂණ මධ්‍යස්ථානයේ තියෙන භෝග වර්ග. මේවා ඔක්කොම පළ කරන්නේ මේකේ ඉන්න කාර්ය මණ්ඩලය. එයාලා මාරම කාර්යක්ෂමතාවයකින් තමයි වැඩ කරන්නේ. දැන් මේ අපි ඔයාලව එක්කගෙන ඇවිල්ලා ඉන්නේ මේකේ තියෙන තවත් ලස්සන තැනකට. මේක පැලක්. මේක තියෙන්නේ ලස්සන ගහක් උඩ. හරි ගයිස් අපි නම් ඇවිල්ලා මේ පරිසරයේ සුන්දරත්වය වින්දා. මම රෙකමන්ඩ් කරනවා ඔයාලත් ඇවිල්ලා බලන්න ඕන තැනක් කියලා. ඉතින් ගයිස් ඔන්න අපේ වීඩියෝ එකේ එන්ඩ් එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි ඔයාලට ආරාධනා කරනවා මෙතෙන්ට ඇවිල්ලා මේ සුන්දරත්වය බලන්න කියලා. ඒ වගේ පුංචි ඉල්ලීමක් තියෙනවා අපේ YouTube channel එක subscribe කරන්න, bell icon එක click කරන්න, ඒ වගේම like කරන්න, comment කරන්න, ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් ඔයාගේ යාළුවාටත් share කරන්න අමතක කරන්න එපා කියලා. එහෙනම් අපි සමු ගන්නවා වීඩියෝ එකේ. තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් අපි සමු ගන්නවා.